අයිබෝවන් දිට්වා සොලිසුළඟ ඉතිහාසය අප නොඇසූ තරම් ලොකු ව්‍යසනයක් සිදු කරලා තිබෙනවා. ව්‍යසනයකදී මාධ්‍ය කාර්යභාරය අතිශයින්ම වැදගත්. ව්‍යසනයකදී මාධ්‍ය ක්‍රියාකළ යුත්තේ කොහොමද? සැමට ප්‍රථමයෙන් එමත් නැත්තම් වේගයෙන් එමත් නැත්තම් තරඟකාරී මාධ්‍ය තුළ පළමුවෙන්නා වීමේ අදහසින් තොරතුරු වාර්තා කිරීමද? මහජන සේවාව වාණිජ සේවාවක් බවට පත්කිරීම තුළ මෙය සිදුවිය යුත්තක් වන්නට පුළුවන්. එම කාර්ය එලෙසිටු කරද්දී වුවත් ව්‍යසනයක මාධ්‍ය වාර්තාකරණයේදී අනුගමනය කළ යුතු මූලික සංකල්ප න්‍යායන් මාධ්‍යවේදීන් වශයෙන් මාධ්‍යකරුවන් වශයෙන් වාර්තාකරුවන් වශයෙන් අපි හඳුනා ගැනීම ඉතාම වැදගත්. එනිසා මම කල්පනා කළා ව්‍යසනයක වාර්තාකරණයේදී අනුගමනය කළ යුතු නිර්ණායක කීපයක් පිළිබඳව කෙටි අදහසක් දක්වන්න. සමහරට ඔබට මේ ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්. ව්‍යසනක වාර්තාකරණයේදී වැදගත්ම වන්නේ තොරතුරු සහ දැනුම ලබා දීම. මන්ද තොරතුරු තුලින් මිනිසුන්ට නිවැරදි තීරණ ගන්නට පිළිවන්. අපි පහුගිය ව්‍යසනයේදී එල්ල වෙච්ච චෝදනාවක් තමයි නිවැරදි තොරතුරු නොලැබීම තුල ජනතාව ආපදාවට ලක්වයි කියන එක. දැනුම තොරතුරු තුලින් ලබා ගන්න දැනුම තුලින් තමයි අපේ ග්‍රාහකයෝ තීරණ ගන්නේ. ඒ තීරණ තුල තමයි ජීවිත දීපල ආරක්ෂා කරගැනීමේ පියවර වලට ඕන නෙළඹෙන්නේ. ඒ නිසා තොරතුරු සහ දැනුම ලබා දීම ඉතාම වැදගත්. දෙවැන්න නියාමනය. අප ලබා දෙන තොරතුරු තුල අපි ස්වයං නියාමනයක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මොකද ජනතාව වික්ෂිප්ත තත්වයක සිටියදී අපි ඔවුන් නිවන ආකාරයට ඔවුන්ගේ ජීවිත දේපල සුරක්ෂිත වන ආකාරයට තමයි තොරතුරු ඉදිරිපත් කළ යුත්තේ. එනිසා නියාමනය තොරතුරු පිළිබඳව ඉතාම වැදගත් වෙනවා. විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම මේ වාර්තාකරණයේදී ඉතාම වැදගත් වෙනවා. අපිට මාධ්‍යකරුවන් වශයෙන් අපිට පුළුවන් විවිධ ආයතන සම්බන්ධීකරණය කරලා ජනතාවට විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න. වගේම ආරක්ෂාව පිළිබඳ වාර්තාකරණ ඉතාම වැදගත්. ආරක්ෂාව පිළිබඳ වාර්තා නොවීම නිසා තමයි බොහෝ ඛේදවාචක වලට අද අපි මුහුණ දීලා තියෙන්නේ. එවැනි තොරතුරු වාර්තා වෙන්නේ. ඛේදවාචකයෙන් පසු සිදුවීම වාර්තා වන්නේ ආරක්ෂාව පිළිබඳව අපිට කල්ැතුව වාර්තා කරන්න නොහැකි වීම නිසා. කාලගුණ වාර්තා ඉදිරිපත් කිරීම ගැන ඒවා නිවර්දිව සංවේදනය නොවීම පිළිබඳව ගැටලු අපි දකිනවා. ඔගෙම වැළැක්වීම ඉතාම වැදගත් වෙනවා. ව්‍යසනයකදී වැළැක්වීම සඳහා වූ තොරතුරු දැනුම වාර්තා කරන එක. පරිස්සම් වීම සඳහා ඇවසි පැවතුම් හඳුන්වා දීම. දැන් බොහෝ වෙලාවට මේ ව්‍යසනය තුල අපි අත්විඳිනවා, අපිට වාර්තා වෙනවා ප්‍රවේශම් වීම පිළිබඳව ජනතාව කොයි විදිහටද ක්‍රියා කළ යුත්තේ කියන එක පිළිබඳව තොරතුරු සංවේදනයේ දුබලතාවයන් තිබ්බයි කියන එක. අනිත් එක තමයි සමාජය සංසුන් කිරීම. ව්‍යසනයක් සිදු වෙච්චාම ආවේගශීලී වෙනවා. ජනතාව එම තොරතුරු තුළ ව්‍යසනය තුළ කම්පණයටපත් වෙනවා. ඒ කම්පණය නිසා ඔවුන් ආවේගශීලී වෙන්නට පුළුවන්. නිසා සමාජය සංසුන් කිරීම ඉතාම වැදගත්. ඒ සඳහා ව්‍යසන වාර්තාකරණයේදී අපිට භූමිකාවක් තිබෙනවා. ඒ වගේම තමයි චිත්ත ධෛර්යය වර්ධනය කරන්නට ඕන. සියල්ල අහිමි වෙච්ච මිනිස්සුන් ඉන්පස්සේ අනාගතේ ජීවත් වෙන්නේ කොහොමද? ඉඩම් අහිමි වෙනවා, දීපල අහිමි වෙනවා, හිතයිශීන් නැති වෙලා චිත්ත ශක්තිය කෙනක ඔවුන්ගේ බිඳුවට මැටලා තියෙන මොහොතක ඔවුන් චිත්ත ශක්තියෙන් ගොඩනගන්න ධනාත්මක චින්තනයකින් කටයුතු කරන්න අවශ්‍ය මඟ පෙන්වීම වාර්තාකරණය ව්‍යසන වාර්තාකරණයේ තවත් වැදගත් අංශයක්. ඒ වගේම තමයි ආර්ථික, සමාජීය,
දේශපාලනික සෞඛ්‍ය නැතොත් ස්වස්ථතාව ස්ථාවර කිරීම. ආර්ථික ස්ථාවර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග, සමාජය ස්ථාවර කරන්නට සෞඛ්‍ය, ඒ වගේම දේශපාලන වශයෙන් රටක ඉතා වැදගත් වෙනවා දේශපාලන ගැන රටක පාලනය. මේ සියල්ල ස්ථාවර වන ආකාරයට වාර්තාකරණය මාධ්‍යයේ වගකීමක්. මේ වාර්තාකරණයේදී අපි අනුගමනය කළ යුතු ප්‍රවේශයන් මොනවද? අපි විවිධ අන්දමට වාර්තාකරණය කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ හැඟීම් ඇවිස්වෙන අසංවේදී මේ විදිහට වාර්තාකරණය කරන්න පුළුවන්. හරි. නමුත් වාර්තාකරණයේදී අපි සදාචාරාත්මක වෙන්නට ඕන. සදාචාරය ආරක්ෂා වෙන්නට ඕන. එකිනෙකාගේ ගෞරවය, සමාජීය ගෞරවයන්, ආගමික විශ්වාසයන් මේවා අලුත් වෙන ආකාරයට වාර්තාකරණය නොකළ යුතුයි. ඒ වගේම විද්‍යාත්මක වාර්තාකරණයක් වෙන්නට ඕන. විද්‍යාත්මක වෙන්න ඕන. මේ වගේ විශේෂයෙන්ම මේ වගේ ආපදාවකදී විද්‍යාත්මක ව්‍යසනය කළමනාකරණය කරන ආකාරය වාර්තා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මානවීය ගුණධර්ම, මානවිකවාදී වෙන්න ඕන. සංවේදීව අපි වාර්තාකරණය කරන්නට ඕන. මානවීය ගුණධර්ම ආරක්ෂා කරමින් ජනතාවගේ පුද්ගලිකත්වයට, පෞරුෂත්වයට, පුද්ගලයාට ගරු කිරීම, මෙන්න මේවා අපි ආරක්ෂා කරන්නට ඕන මානවීය ගුණධර්ම විදියට. ඒ වගේම වාර්තාකරණයේදී නොකළ යුතු දේවලුත් අපි හඳුනා ගන්නට ඕන. විශේෂයෙන්ම ජනතාව අධි සංවේදීකරණයට. ඒක ආචාර ධර්මානුකූල නැහැ. අපි ඕනවට වඩා අධි සංවේදී කරනවා නම් ජනතාව අධි සංවේදී කරලා ඒ තුළ යම් යම් මතවාද රෝපණය කරලා ඔවුන් පොළඹවනවා නම් අධිසංවේදී තත්වයකට මේක වාර්තාකරණයේදී නොකළ යුත්තක්. අනිත් එක තමයි අධිසංවේදී වාර්තාකරණය තුලින් අවසාන ප්‍රතිඵලය වෙන්නේ අවසංවේදී කරන සමාජයක් නිර්මාණය වීම. සංවේදී නැති සමාජයක් නිර්මාණය වීම. සංවේදී නොවන තැන ව්‍යසනයටත් වඩා බරපතල ව්‍යසන වෙන්නට පිළිවන්. එනිසා ව්‍යසන වාර්තාකරණයේදී මෙම න්‍යායන්, මෙම මඟ පෙන්වීම මං හිතන්නේ ජනමාධ්‍යයේ නියැලෙන හැමෝගෙම අවධානයට යොමු යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ පිළිබඳව ඔබේ අදහස් ඔබට සටහන් කරන්නට පිළිවන්. ඒ වගේම මේ සටහන මගේ YouTube channel එක හරහා ඔබට යලි නරඹන්නටත් පුළුවන්. මෙවැනි සටහනකින් යලිත් හමු වෙමු.